සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා share කරන්න. මේ මොහොතේ මම ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ රවි ගුරු සංයෝගය කොයි විදියටද ජන්ම හිමියෙකුට උපයෝගී වන්නේ කියලා. මේ රවි ගුරු පිහිටීමක් යම් කේන්ද්‍රයක තිබුණොත් විශේෂයෙන්ම සුබ ස්ථානවල ඒ පුද්ගලයා බොහෝම සෞඛ්‍ය සම්පන්න හොඳ නිර්භීත මධ්‍යස්ථ මොලයක් තියෙන කෙනෙක්. ලෞකික ඥානයක් තියෙනවා. ඒ වගේම රාජ්‍යමායමේ ජීවන වෘත්තියෙන් ප්‍රධාන සූරකම් කරන පුද්ගලයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් 8 වැනි ස්ථානයේ වෘෂභ ලග්නය වී 8 වැනි ස්ථානයේ රවි ගුරු යෝගයක් තිබුණොත් ඒ දෙමාපියන් විශේෂයෙන්ම ගැහැණු දරුවෙක් නම් බොහෝ ප්‍රවේශම් වෙන්න ඕන. මොකද එවන් දරුවන් සමහරක් වෙලාවට නොයෙකුත් තාඩන පීඩන අයථා සම්බන්ධතාවලට පත් වෙලා තමන්ගේ ජීවිතේ බොහෝ අසුබ දේවල් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ රවි ගුරු 8 වෙනි ස්ථානයට මාරක ස්ථානයක්. ගුරු බලවත් උනත් රවි ගුරු එකට එකතු වීම 8 වෙනි ස්ථානයට ඊතරම් සුබ නැහැ. මෙවැනි දරුවෝ බොහෝ ඉක්මනින් තරහ යන ස්වභාවය පවතින්න පුළුවන්. තමන්ගේ සහෝදරයෝ තමන්ගේ පියා තමන්ට අහිමි වීම වෙන්න පුළුවන්. ඒක නිසා එවැනි දරුවන් විශේෂයෙන්ම ඒ දෙමාපියෝ විශේෂ අවධානයක් ඔවුන්ට යොමු කරන්න ඕන. ඒ වගේම රවි ගුරු 1 9 5 වැනි ස්ථානවල තිබුණොත් අධ්‍යාපනයේ ඉහළට යෑම වැනි දේවල් දකින්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ ධනය ලැබීම, අන් අය අතර ප්‍රසිද්ධියටපත් වීම, ඒ වගේම සමාජයේ නොයෙකුත් තරාතිරම් දැරීමට වාසනාව තියෙනවා. ඉතින් අපි මෙවැනි ග්‍රහයෝග ගැන ඔබත් සමග කතා කරන්නේ. ඔබටත් මෙවැනි යෝග තියෙනවා නම් ඒව ගැන හොඳ සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම ධර්මානුකූලව ජීවත් වෙන්න නිතරම උත්සාහ කරන්න. යම් දෝෂයක් තියෙනවා නම් ඒවා එතකොට කැපිලා යන තත්ත්වයක් තියෙයි. නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න අතර වෙන්නම්. තෙරුවන් සරණයි.